ඔව් ඒක තමයි. වැඩක් නැහැ කියන්නේ. නෑ ඒක තමයි ඒජන්සි වහලා යන කෙනෙක් දන්නේ මේ ජාතික රූපවාහිනිය ඉඳන් මේ රිවිව් කරපු ඒජන්සිය. ඒක විශ්වාස කරනවා මාත් ඇවිල්ලා දුන්නේ. කල්ලි දෙන්න. රික්වෙස්ට් එකක් දීලා තියෙනවා. ඔව් මම කීස. මොකද දැක්ක මට තවත් රස්තියාදු වෙන්න බෑ ඒක. මම දැන් ක්‍රොේෂියා මගේ සල්ලි ප්‍රශ්නයක් ඉඳන් මම කැන්සල් කරා නැත්තම් මම දාලා මම සර්ලගේ මැඩම්ට කතා කරන්න දුන්නේ නැහැ නේ එක වතාවක්. දැන් වෙන ඒජන්සි යනවා මැඩම් කතා කරනවා. ඔයා මට තමයි අද මේ කතා කරේ. මොකද ඔයා මට සම්බන්ධ වෙලා නැහැ. මම එදත් ඇවිල්ලා මෙතන ලින්ක්ම ලියලා දීලා සර් තමයි අර පුච්චලව මම ඔව් ඔයා මට ඔය වගේ ඔයා මම කතා කරන්නේ ඔයා මට මැඩම් කම්මිට්ලා කියලා මම ඒක කියලා නැහැ. මම ගමන්නේ මැඩම් මම කෝල් වලින් කියලා තියෙන කතා කරා දැන් අදත් මම කිව්වා නම්බරේ දුන්නේ දෙන්නේ නැහැ. ඕවසි මතත් ඔය ඇයි මැඩම් කොන්ටැක්ට් කරන්න දෙන්නේ නැති. මැඩම් නෑ ඈ හරි ඒක තමයි ඔයාලා යන්න කරන්නේ නෑ. අපි කේති කසන්න ඕනේ. පත්තම දෙපැත්ත තියා ගන්න. ගන්න ඉන්නවද? ඉන්නවෙනම් ෆැක්ටරි වල දුන්නේ. ඒකට ඊට යාම තමයි කැන්සල් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි කැන්සල් කරන්න සිස්ටම් මේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ අර ඇග්‍රීමන්ට් එක සයින් කරලා නිකන් වෙන මාස 7කට කලින් ගන්නවා පාරක් අපි ගන්නවා කියලා කරලා දෙනවා. ඔව් මැඩම්. එතකොට හරි. ලවුඩ් එක දාන්න මේ වෙනවා. හරි. මැඩම් ලවුඩ් එක දාලා දෙන්නේ. හෙලෝ මැඩම්. හරි. මේ ඔයා පොත බාර දෙනකොට මේගොල්ලෝ කිව්වේ නැද්ද ඔයාලට මේ එච්චර කාලයක් යනවා මේ පොත අහපව ගන්නවා නම් මේ කොහොමද අපේ රූල් එක කියන එක කතා කරේ නැද්ද ඇග්‍රීමන්ට් එක අස්සම් කරාද? ඔව් ඇග්‍රීමන්ට් එක අස්සම් කරා මේ මිස් මම දෙසැම්බර් 12 තමයි පොත දුන්නේ ඇග්‍රීමන්ට් එක අස්සම් කළා රෙජිස්ටර් එක 3000ක් දීලා හරිද ඊට පස්සේ මම දෙසැම්බර් 20 ගණන් වලම තමයි මෙයාලට කෝල් එකක් දීලා කිව්වා කලින් WhatsApp එකේ ඔයාලගේ එක නැහැ නේද කිව්වා මෙහෙම මගේ සල්ලි ප්‍රශ්නයක් ඉඳන් මෙහෙම මට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ මෙහෙමයි කියලා ඊට පස්සේ මම පාස්පෝර්ට් ගන්න ඕන කතාව මෙහෙම කිව්වේ නැහැ ඊට පස්සේ මම දෙසැම්බර් 25 වගේ කතා කරලා ගියදී මට පාස්පෝර්ට් ගන්න ගියද්දි ගන්න ඕනේ කියලා ගියද්දි මෙයාලා කිව්වා මේ 28 ඇවිල්ලා ගන්න සර් මෙහෙමයි කියලා මට ඉතින් එන්න උන්නේ නැහැ මගේ වැඩත් ඒක ඊට පස්සේ මම ජනවාරි 4 5 වගේ මැඩම් මේ මෙයාලට කෝල් කරා මං කිව්වා මේ ඔයාලා මගේ ඩොකියුමන්ට් මුකුත් හදලා නැහැ නේද හදන්න එපා මම මේ වැඩේ කැන්සල් කරලා තියෙන්නේ මොකද මගේ සල්ලි වල ප්‍රශ්නයක් හින්දා කියලා මෙහෙමයි මෙයාලා ජනවාරි 15 තමයි ඩොකියුමන්ට් සබ්මිට් කරනවා කියලා කිව්වේ ඊට කලින් මෙයාලා මැඩම් මගෙන් ඉල්ලලා තිබ්බා පොලිස් රිපෝට් එකයි මයිසෙල්ෆ් වීඩියෝ එකයි මං ඒ දෙකම දීලා තිබ්බෙත් නැහැ දුන්නේ නැත්තේ මේ හේතුව මේ මට මගේ සල්ලි ප්‍රශ්නයක් වුණේ හින්දා ඊට පස්සේ මැඩම් මේ ඕකේ හරි ඔව් මැඩම් මෙයා පොත කැන්සල් කරන්න කිව්වද ඔව් මැඩම් ඔව් කිව්වා මම මැඩම් ඉන්ෆෝම් කරලා ඔව් මැඩම් ඒක කැන්සල් කරන්න කියලා කිව්වනම් ඩොකියුමන්ට්ස් වල නැත්නම් ඒක අපේ වැරද්ද නෑ හරිද යාළුවද නෑ ඒක යාත් දෙන්න තියලා හරි දෙන්න පාස්පෝර්ට් දෙන්න ඕකේ කක්කා කොහොම වෙන්නේ සර් මම දන්නේ වල මට කතා කරේ කවුද කියලා මම ඒක දවස්වලම ජීවන්නේ මොකක්ද කතාව ඔයාලට කතා කරලා තිබුණේ මාත් හරිද? ඔව්. නෑ ටෝක් දෙන්න ලැස්තින්න එපා කතා කරලා හරිද? බලු වැඩ කරනවා රෙද්දවා කියවන්නේ නෝ බයිලා ගහනවා මොනවද? මේ බයිලා කියවන්නේ නේ. බයිලා නෙමෙයි. ඔයාගේ මේ රිටර්න් උත් ඕකේ ගණන් දීපේ දෙන්න ආවව. අපි කියන්නේ කන්න වැඩක් නෑ හරිද? ටෝක් දෙන්න එපා කතා කරලා හරිද? ටෝක් නෙමෙයි. දෙන්න ලැස්තින්න එපා. ඔයාලට වැඩි යන්නේ නැත්නම් පොත දෙනවා. හරිද?
කියන්නේ ඒක නිසා සර්ට මේ ෆී එකක් ගෙවන්න වෙනවා. තේරුණාද? සර් ඊට වැඩි කතා කරන්න ඕනේ නැහැ. සර් ඔෆිස් එකට ඇවිල්ලා කතා කරන්න. මේ ෆෝන් වලින් කතා කරන්න බෑනේ සර්. මට මැඩම් කතා කරා. හරි. දැන් මේ 5000 ඔයාලට අය කරලා තමයි දෙන්නේ කිව්වා. හරි. මොනවද